එහෙනම් අපි සාකච්ඡා කරමු for loop එකක් ඇතුලේ for loop එකක් කියන නැත්නම් nested for loop එක ටිකක් අර සමහර අය පටල ගන්න අමාරු කියන කොටසක ගැටලුවක් right. එහෙනම් අපි මෙන්න මේ ගැටලුව විසඳ ගන්න විදිය සරලව බලමු කොහොමද විසඳ ගන්න කියලා. එහෙනම් වෙනවා මෙතන for loop එකක් තියෙනවා, මෙතනත් for loop එකක් තියෙනවා. ඒක ඇතුලේ if එකකුත් තියෙනවා නේ. පුනර්කරණයක් ඇතුලේ පුනර්කරණයක් තිබිලා ඒක ඇතුලේ වර්ණයක් තියෙනවා. right. බලමු. මෙහෙම බලමු. ගාන කියව ගන්න line by line. Python හරි programming එක line by line තමයි එක line එකකින් පස්සේ ඊළඟ line එක. එහෙනම් අපිට t කියලා value එකක් variable එකක් තියෙනවා. එයාගේ ආරම්භය නේ c යෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ මෙතෙන් එනකොට මේ loop එක ඇතුලේ i කියලා කෙනෙක් ඉන්නවා. මේකේ අදහස 5 සිට 30 දක්වා ගමන් කරනවා. start value එක, end value එක සහ step එක. 5 සිට 30 දක්වා යනවා 5න් 5ට. කියන්නේ 5 එන්න ඕනි 10 එන්න ඕනි 15 20 25 හැබැයි n value එක ගන්න 30 එනවනේ 30 ගන්නෙ නැහැ. එහෙනම් එතනින් නතර කරනවා. මෙයා a කියන variable එක ගමන් කරන්න ඕනි 1 සිට 4ට. එහෙනම් 1 එනවා 2 එනවා 3 එනවා 4 ගන්නෙ නැහැ. right. එහෙනම් ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕනේ. ආ කටුවෙට මෙහෙම දාගමු. මෙයා ගමන් කරන විදිය 5 10 15 20 25 30 ගන්නෙ නැහැ. මෙයා 1 2 3 right. එහෙනම් මෙතනින් මොකද්ද කියන්නේ මේ එන value තියෙනවනේ i කියලා කියන්නේ i ට ආපු value එක a ට ආපු value එකෙන් ගුණ කරපුවාම එන අගය දෙකෙන් බෙදුවාම මේක ඉතිරිය මොඩියුල දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි නා. එහෙනම් මේ දෙන්නගේ ගුණිතය මේ කියලා තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් නන්නේ. ඉරට්ටේ සංඛ්‍යාවක් නම් දැනට පවතින t අගෙන් ඒ ගුණිතය අඩු කරන්න කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් අපි බලමු. අපි දන්නවා for loop එක මට්ටමේම තමයි මෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ සමස්ත ප්‍රධාන පුනර්කරණය අවසන් වුණාට පස්සේ තමයි t වලගේ ප්‍රතිදානය කරන්න කියලා තියෙන්නේ. right. එහෙනම් අපි මේ ගැටලුව විසඳන්න යමු. ගැටලුව විසඳද්දී අපිට පුනර්කරණයක් තියෙන බැවින් අපි කටුකොලයක මෙන්න මෙහෙම දාගන්න ඕනේ. right. මොකද්ද දාගන්න ඕනේ? පුනර්කරණයේදී අපිට හම්බ වෙන අගයක්. t තියනවා මේ බලන්න right. අපිට මේකෙදී හම්බ වෙනවා t කියන එක යනවා. අය තියෙනවා i කියන variable එක පුනර්කරණය වෙනවා. අය a කියන variable එක පුනර්කරණය වෙනවා. right. අපි මෙහෙම කටුකොලයක දාගමු මේ විදිහට right. t i a right. පටන් ගන්නකොටම t වලගේ බලන්න. පටන් ගන්නකොටම t වලගේ c i right. එතකොට ඔහොම දාගමුකෝ right. ඊට පස්සේ i වල අගය බලමු. දැන් අපි දන්නවා හැමතිස්සෙම මෙන්න මෙහෙමයි බලන්න. ගැටලුවේදීත් අපි කියලා දුන්නා 5 කියන අගය මේකෙන් ආවම 5 කියන අගයේදී මෙයා 1 2 3 කියන අවස්ථා තුනම මේ පුනර්කරණය වෙනවා. 10 කියන අවස්ථාවෙත් ආවම ආයෙත් 1 2 3 කියන අවස්ථා තුනම යනවා. හැම මේ ප්‍රධාන පුනර්කරණයේ එන සෑම අවස්ථාවකදී මේ අතුරු පුනර්කරණය නැවත සිද්ධ වෙනවා. එහෙනම් අපි මෙහෙම දාගමු. තාම i වලට අගයක් නැහැ. ඕන්න අපිට මෙහෙම දාගන්න පුළුවන්. කොහමද? right. තාම t බිඳුවයිනේ දැන් තමයි පුනර්කරණය වෙන්න පටන් ගන්න. එතකොට පළවෙනි අගය වෙන්නේ i වල පළවෙනි අගය වෙන්නේ 5යි. right. එහෙනම් 5න් ඇතුළට ආපුවාම a වල පළවෙනි අගය වෙන්නේ 1යි. කොහොම දාගත්තා ලේසිනේ. right. හරි. ඊට ඉරි ගහලා ඒක ලියන තැන ගැටලුවක් නැහැ. අපිට ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ i වල අගය 1යි. මේ බලන්න 5න් ආවා මෙතනින් 1 ආවා. right. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතෙන්ට ඇවිල්ලා i දැනට පවතින i වල අගය a වල අගයෙන් වැඩි කරනවා. එතකොට 5 5යි. එයා දෙකෙන් බෙදපුවාම ළමයි කියලා. එයා දෙකෙන් බෙදපුවාම දැන් 5 1 5යි. 5 දෙකෙන් බෙදපුවාම ඉතිරිය වෙනවා 1. එහෙනම් මෙතෙන් දෙන්නේ නැහැ. මෙතෙන් යන්න පුළුවන් මේ ගුණිතය ඉරට්ටේ ගුණිතයක් වුණොත් විතරයි. එහෙනම් මෙතෙන් යන්න වෙන්නේ නැහැ. එන ඊළඟ අවස්ථාව මේ for loop එකේ අංක 2 කියන අවස්ථාවට එයා එනවා. ඒ කියන්නේ e2. t වලට යන්න බැරි වුණා. t වල වෙනසක් සිද්ධ වුණේ නැහැ. t ඒ විදිහටම තියාගමු. right. ඊට පස්සේ මොකද කියන්නේ? 5 දෙවනි 2 කියන අවස්ථාවට එයා එනවා. ඇවිල්ලා තාම i 5යි 5 2 10යි 10 දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුවයි යන්න මෙතෙන්ද එනවා. 10 දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුවයි මෙතෙන් ඇවිල්ලා දැනට තියෙන t වලගේ අන්තිමේටම තිබ්බ t වලගේ 100යි
පස්වරක් 2 10යි. එහෙනම් 100න් 10ක් අඩු කරපුවාම ඔන්න බලන්න t වලගේ දැන් මොකද කරන්නේ? මෙන්න නේද? t වලගේ 90 බවට පත් වෙනවා. අවසානයේ 90 බවට පත් වෙනවා. හරි. එහෙනම් ඔන්න 90 බවට පත් වුණා. දැන් මොකද කරන්නේ? a වලගේ 3 වෙලා එනවා. පහේදී යනවනේ 3 වතාවක්. right ඔන්න පහේදී එනවා 3 කියලා. i 5යි 5 වරක් 3 15යි. දෙකෙන් බෙදුවාම ඉතිරිය නෑ. දෙකෙන් බෙදුවාම ඉතිරිය තාම එකයි. මේ 15නේ. හරි 15 බෙදුවම එකයි. t මෙතෙන් එන්නේ නෑ. මොකද එයා ඔත්තේ ගුණිතයක් නිසා එන්නේ නෑ. right එහෙනම් මෙතනින් එන්නේ නැතුව 4ට යන්න යනවා. 4 යන්න දෙන්නේ නෑ. එහෙනම් ආයෙත් මොකද කරන්නේ? මේකේ පහේදී අවස්ථා තුනම රන් වෙලා ඉවරයි. යනවා මොකද්ද 10 කියන අවස්ථාවේ මෙයාව සිද්ධ වෙන්න. right එහෙනම් අපි දන්නවා දැන් මේකේ කියනවා නම් 10 ඔහොම යන්න ඕන. ඊළඟට 15 ඔහොම යන්න ඕන. ওই විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. right බලමු දැන් මම දැන් එහෙම ලියන්න නැතුව දැන් වැඩේ තේරෙනවා 10 එක කියන අවස්ථාවේ මෙයා ක්‍රියාත්මක වෙනවා. 10 වරක් එක අන්න මරු. මොකද කරන්නේ? මෙයා මෙතනින් 10 ඇවිල්ලා මේ 5 ගිහිල්ලා ඉවරයි. 10 එක කියන අවස්ථාව එනවා. මෙයා 10 වරක් එක 10යි. 10 දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. බිඳුවයි නම් මෙතෙන් එන්න පුළුවන්. right එහෙනම් t අන්තිමේට කීයක් තිබ්බේ 90. එහෙනම් 90න් මේ දෙකේ ගුණිතය 10 වරක් එක 10යි. 90න් 10ක් අඩු කරාම ඔන්න මෙතෙන් එනවා කීයක්ද 80ක් කියලා. right එහෙනම් මොකද කරන්නේ? ඊළඟට යනවා කවුද? a වලගේ ආයෙත් 2 බවට පත් වෙනවා 10 කියන අවස්ථාවේ මෙයාගේ i වල. එහෙනම් 2 කියන අවස්ථාවේ ආපුවාම 10 වරක් 2 20යි. 20 දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. එහෙනම් මොකද කියන්නේ? අන්තිමේට t වලගේ 80යි. 80යි මෙතන 10 වරක් 2 20යි. 80න් 20ක් අඩු කරපුවාම 60ක් බවට පත් වෙනවා. right එහෙනම් මෙන්න 10 2 කියන අවස්ථාව. ඊළඟට යන්න ඕනේ 3 කියන අවස්ථාව. එනවා මෙතන ඉක්මනින්. 10 වරක් 3 30යි. 30 දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුවයි. එහෙනම් මෙතන අන්තිමේට 60 තියෙනවා. 60න් 10 වරක් 3 30යි. 60න් 30ක් අඩු කරපුවාම උත්තරේ එනවා 30යි කියලා. right එහෙනම් ඔන්න 10 අවස්ථා තුනක් රන් වෙලා ඉවරයි. right ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට තියෙන්නේ 15. right බලමු ඊළඟට 15 මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් ඔන්න 15 එක කියන අවස්ථාවේ යන්න යන්නේ. 15 එක කියන අවස්ථාවේදී මෙයා එනවා මෙතෙන්ද. අවිලා 15 වරක් එක 15 වරක් එක 15යි. එයාව දෙකෙන් බෙදියට ඉතිරි නෑ. එහෙනම් ඊළඟට 2 කියන අවස්ථාවේ එනවා. 2 කියන අවස්ථාවේ 15 වරක් 2 30යි. 30 දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. එහෙනම් මොකද කරන්නේ? 30 දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. මෙතෙන් දෙන්න ඕනේ. අවසානයේට තිබ්බ 30 15 වරක් 2 30යි. 30න් 30ක් අඩු වුණාම උත්තරේ අනේ බිඳුවක් බවට පත් වෙනවා. right එහෙනම් ඊළඟට යනවා 3 කියන අවස්ථාවේ 15. ඔන්න 15 3 කියන අවස්ථාවට එනවා. ආපුහම මොකද්ද වෙන්නේ? 15 කියන 3 කියන අවස්ථාවටම 15 වරක් 3 45යි. 45 දෙකෙන් බෙදපුවාම ඉතිරිය ඉරට්ටේ වෙන්නේ නැහැ නේද? බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට එහෙනම් මෙයාට එන්න වෙනවා 15 ගිහිල්ලා ඉවරයි 20 යන්න යනවා. 21 20 වරක් 1 20යි. මෙතනදී දෙකෙන් බෙදුවම ඉතිරිය බිඳුවක් වෙනවා. මෙතෙන් එනවා අවසානයේදී t ට තිබ්බ බිඳුවයි. බිඳුවෙන් අඩු කරන්න 20 වරක් 1 කියන්නේ 20ක්. එහෙනම් 20 බිඳුවෙන් 20ක් අඩු කරා කියලා කියන්නේ ඍණ 20යි. බය වෙන්න එපා. ඒක ඍණ 20යි කියලා දාන්න. ඊට පස්සේ t මෙයාගේ 2 කියන අවස්ථාවේ රන් වෙනවා. 2 කියන අවස්ථාවේ මෙයා රන් වෙනකොට මොකද්ද වෙන්නේ? මෙයාව අපි දන්නවා 20 වරක් 2 40යි. දෙකෙන් බෙදුවාම බිඳුවයි. අන්තිමේට ඍණ 20ක් තිබ්බේ. අඩු කරන්න කීයක්ද? 20 වැඩි කිරීම 2. මෙතනින් ඍණ 40ක් එනවා. මෙතනින් ඍණ 20ක් එනවා. එතකොට ඊළඟගේ ඍණ 60 බවට පත් වෙනවා. ඍණ වුණාට බය වෙන්න එපා. right ඊළඟට එනවා අංක 3 කියන අවස්ථාවේ 20 අංක 3 කියන අවස්ථාවට අදාළ බලමු. මෙයාගේ 20යි 20 වරක් 3 60යි. 62 න් බෙදපුවාම ඉතිරිය බිඳුවයි. අන්තිමේට ඍණ 60 තිබ්බේ. ඍණ 60යි. මේ ගුණිතේ 20 වරක් 3 එතනත් ඍණ 60ක් එනවා. එතකොට ඍණ 120ක් බවට පත් වෙනවා. ඍණ තිබ්බට බය වෙන්න එපා. ඔන්න ඔක දාගන්න. එහෙනම් ඊළඟට බලමු අවසාන අවස්ථාව. අපි දන්නා 20ක් ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඊළඟට යන්නේ 25 1 2 3 කියන අවස්ථාව. එහෙනම් 25 1 බලමු. 25 1 මොකද්ද වෙන්නේ? 25 වරක් 1
25යි දෙකෙන් බෙදුවාට ඉතිරියේ නැහැ. මෙයා ගාවට එන්නේ නැහැ. එහෙනම් 25 2 කියන අවස්ථාව බලමු. මොකද කියන්නේ 25 වරක් 2 50යි 50 දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. එහෙනම් මෙතෙන් දෙනවා අවසානයේ තිබ්බ ඍණ 120. මෙතන i කියන්නේ 25යි, a කියන්නේ 2යි 50යි 120යි ඍණ 50යි 170ක් එනවා. ධන ඍණ දන්නේ නැති වෙන්න පිටියක් නැහැ. මොකද කරන්නේ දෙන්නම ඍණ නම් මේ දෙක එකතු කරලා අගේ දා ගන්නවා. 170 බවට පත් වෙනවා. හරි. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? අවසානම අවස්ථාව 25 3. 25 වරක් 3 75 දෙකෙන් බෙදුවට ඉතිරි නෑ. මොකද කරන්නේ? මෙයා ගාවට එන්න විදියක් නෑ. එහෙනම් ඔන්න ඊළඟට යන්න හදද්දී 4 යන්නේ නෑ. මෙතනින් මොකද කරන්නේ? 30 යන්නේත් නෑ. 30 ගන්නෙ නැති නිසා. එහෙනම් අවසානයේදී මේ වෙනකොට t වලගේ ඍණ 170 තියෙනවා. දැන් පුනර්කරණයේ අතුරු එකක් දෙවරයි ප්‍රධාන එකක් ඉවරයි. එතනින් පහළට ඇවිල්ලා t වලගේ පුන මේ ප්‍රතිදානය කරන්න කියනවා. එහෙනම් පුතා අවුට්පුට් එක නේද? නැත්තම් ප්‍රතිදානය බවට පත් වෙන්නේ මොකද්ද? අවසානයේදී t වල තිබ්බාගේ ඍණ 170යි කියන එක. රයිට්. ඔන්න පුනර්කරණයක කතාව. මෙන්න මේ අගයන් මාරුණා කියලා බය වෙන්න එපා. මෙන්න මේ විදිහට chart එකක්. ඒ අගයන් වල අවසාන අගය අරගෙන ඒ තැන් වලට ආදේශ කරලා යන්න. මෙයාගේ මේ අය නැවතත් කියන්න 5ේදී 1 2 3 කියන අවස්ථා තුනම ක්‍රියාත්මක වෙනවා. 10ේදීත් 1 2 3 අවස්ථා right ප්‍රධාන පුනර්කරණයයි එයා යටතේ මේ තුනම ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන පුනර්කරණය 10 වෙනකොට හරි 15 වෙනකොට හරි. ඕක තමයි කතාව. ඒ අවසාන අගයන් ආදේශ කිරීමෙන් අවුම් හදා ගන්න පුළුවන්. right එහෙනම් අපි දන්නවා 2024 ගැටලුවේ පුනර්කරණයක් ඇතුලේ පුනර්කරණයක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකත් විසඳනවා. ඒකට අපිට ඩෙෆිනිෂන් එකක් නැත්නම් ෆන්ක්ෂන් එක මොකක්ද වෙන්නේ කියන එක දැනගන්න ඕනි. අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා ෆන්ක්ෂන් එක මොකක්ද වෙන්නේ කියන එක. ෆන්ක්ෂන් එකත් කතා කරලා පුනර්කරණයක් තුළ පුනර්කරණයක් යෙදීමත් එකට එකතු කරලා අපි ඒ ගැටලුව ඔයාලට හදලා දෙනවා.